කොහොමද මගේ යාළුවන්ට මං හිතනවා හැමෝම සනීපෙන් සුවෙන් ඇති කියලා. හැබැයි පොත්ගොල්ලෝ නම් ටිකක් අසනීපින් ඉන්නේ. ඒ නිසා තමයි මේ දවස් ටිකේ වීඩියෝස් කරන්න බැරි වුනේ. ඉතින් අද නම් අමාරුවෙන් හරි ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එනවා කියලා හිතුවා. ඉතින් අපි තාමත් කියවන්නේ රුවනි ලියන් ගොල්ලගේ ලස්සන පොත්. රුවනිගේ පොත් ටික ගැන ඔයගලන්ට කියලා අවසන් කරන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් අද ආවේ සඳ යහනත් අරගෙන. සඳ යහන කියන්නේ කොටස් දෙකකින් යුක්ත කතාවක්. මේකත් අනිත් පොත් වගේම වෙනස් කතාවක්. ඇත්තටම මේ කතාවේ අපිට හම්බ වෙනවා හිමංශ සහ තිෂාදි. මේක මුහුණු පොතේ 2021 අගෝස්තු මාසේ මාස 6ක් තිස්සේ ඇදිලා ගිය ලස්සන ආදරන්දරයක් කියලා තමයි කියන්නේ. Facebook කරහා ලියපු කතාවක් තමයි මේ විදිහට අකුරු වෙලා අපිට අපේ අතට ඇවිල්ලා තියෙන්නේ. එතකොට හිමංශ සහ තිෂාදිගේ ආරම්භය පොතේ කියන්නේ මේ දෙන්නගේ මුණ ගැසීම ඉච්චර ලස්සන නැහැ. මේ දෙන්න අතරේ මුල ඉඳලම ඇති වෙන්නේ ලස්සන ආදරයක් නෙවෙයි. දෙන්න අතරේ පොඩි තරහක් එක්ක තමයි මේ කතාව යන්නේ. ඉතින් මේ දෙන්න අතරේ ඇති වෙන පොඩි පොඩි මතභේද, හිතා ගන්න බැරි විදිහේ ප්‍රශ්න දෙන්නට දෙන්නා ඇති කරගන්න යම් ගැටලුත් එක්ක තමයි මේ කතාව ඉදිරියට යන්නේ. ඉතින් මේකේ ආදරය, ඒ වගේම වෛරය, කෝපය, හැම දෙයක්ම දුක, විරහව මේ හැමදේම මේ කතාවේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් එතකොට මේක මේ ඔයගොල්ලෝ හිතයි එහෙනම් මේ පොත් දෙකක් වෙන්න තරමට මේක මොකද්ද ලොකු දිග කතාව කියලා. ඇත්තටම මේ කතාව ඇත්තටම දිග කතාවක්. ඒ කියන්නේ මෙතන අපි හිතන පුද්ගලයෝ නෙවෙයි ඉන්නේ. අපි මේගොල්ලන්ගේ ඇතුළාන්තයේ තේරුම් ගන්න අපිට මේ පොත් දෙකම කියවන්න ඕනේ. මේ කතාවේ තියෙන වෙනස්ම දේ මොකද්ද කියලා තේරුම් ගන්න ඔයගොල්ලෝ මේ පොත් දෙකම කියවන්න ඕනේ. ඉතින් මැරයෙක් වගේ කෙනෙක් එක්ක කොහොමද තිෂාදිගේ කතාව ඇදිලා යන්නේ? ඔයගොල්ලෝ මැරයෙකුගේ පතිනී කියන පොත කියවලා තියෙනවා නම් එතනත් කොහොමද රුවනි ලියලා තින්නේ කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්නවා. සහ මේ කතාව ඇදිලා යන්නේ පොත් දෙකක් වෙන්නේ අන්න ඒ හේතු මත. ඒ කියන්නේ මේ කතාවේ අපි නොදන්න නොදකිනා පැත්තකුත් තියෙනවා. ඉතින් පළවෙනි පොත ඉවර වෙනවා පොඩි කුතුහලයක් එක්ක. ඒ කියන්නේ කිඩ්නැප් එකක්. ඒ කියන්නේ පැහැරගෙන යාමක්. ඉතින් මේගොල්ලෝ විවාහ වෙනවා. නමුත් ඒ විවාහයත් එක්තරා ආකාරයක ගැටලු තත්ත්ව තියෙනවා එතනත්. ওই විදිහට තමයි සඳ යහන පළවෙනි පොත ඉවර වෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා සඳ යහන දෙක. සඳ යහන දෙක තමයි සියලුම ප්‍රශ්න විසඳෙන තැන. විසඳෙන්නේ මේ පොත හරහා තමයි. එතකොට අපිට මේ පොත් දෙකම කියවන්න ඕන මේ කතාව හරියටම තේරුම් ගන්න නම්. ඇත්තටම මේක ලස්සනට ලියලා තියෙනවා. මම ඉතින් ඔයගලන්ට රිවිව් එකක් ගේන නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් කියවලා හොයාගන්න ඕනේ. මේ තිෂාදි සහ හිමංශ ඒගොල්ලන්ගේ ආදරය ජයග්‍රහණය කරයිද? ඒගොල්ලන්ට මොකද වෙන්නේ? කොහොමද මේ දෙන්න තේරුම් ගන්නේ? අපි හිතන කෙනා නෙමෙයි හිමංශ කියන්නේ. දෙවෙනි පොතේ අපි ගොඩක් තේරුම් ගන්නවා. ඉතින් මේ ඇත්තටම මේ කතාව හරිම ලස්සනයි. මේ හරිම ආදරණීයයි. ඇත්තටම අර රුවනිගේ අර සයන්ස් ටික් පැත්ත මේකේ නම් කොහෙවත් නැහැ. මේක ඇත්තටම සරල ප්‍රේම කතාවක් තමයි සඳ යහන කියන්නේ. ඉතින් මේ දෙකම ඔයගොල්ලෝ කියවන්න මම ඔයගලන්ට ආරාධනා කරනවා. මේ පොත් දෙකත් කියවන්න. ඔයගොල්ලෝ දන්නවා රුවනිගේ පොත් ලස්සනයි කියලා අනිවාර්යෙන් මේ පොත් දෙකත් කියවන්න ඕනි. මේකත් වෙනස්ම විදිහේ කතාවක්. කොහොමද ආදරයක් රැක ගන්න, කොහොමද සටන් කරන්න කියන එක අපිට මේකෙන් දැනගන්න පුළුවන්. සහ මම අද ඔයගොල්ලන්ට අරගෙන එනවා සඳ රන්විල. මට හිතුණා ඒකෙත් සඳ කෑල්ලක් තියෙන හින්දා ඒ පොතත් අදම කියන්න ඕනේ කියලා. ඉතින් ලොකු වීඩියෝ එකක් නෙවෙයි කරන්නේ. සඳ රන්විල ගැනත් මම ඔයගොල්ලන්ට කියනවා. මේකත් මම හරි ආසාවෙන් කියවුව පොතක්. මේකේ පිටිපස්සේ තියෙනවා මොනවාද? මේකේ තියෙනවා පොඩි වලව්වක්. ඒ කියන්නේ මේක ඇතුලේ කතාව ඇතුලේ වලව්වක් ඇති අනිවාර්යෙන්ම. පොත නම් 1300යි සාරවී ප්‍රකාශන වලින් කරලා තියෙන්නේ. පිටු තියෙන්නේ 280යි. මට සඳ යහන පොතේ මට කියන්න බැරි වුණා මිල ගණන්. සඳ යහන පොතේ යාළුවනේ දෙක 1400ක් වෙනවා. පළවෙනි පොත 1600ක් වෙනවා. මතක පබ්ලිෂර්ස්ලා තමයි කරලා තියෙන්නේ. මේ ඇවිල්ලා රුවනි සාමාන්‍යයෙන් මේ පොත් කරනකොට නම් මේක 2000 අපි බලමු කීයද කියලා. මේ පොත කරනකොට යාගෙම කියලා යාට තිබුණේ නැහැ printing එකක්. දැන් මේ වෙනකොට නම් එයාගේ අලුතෙන් එයාගේ තියෙන අලුත් පොත් එයා කරන්නේ එයාමයි කරන්නේ. ඉතින් ඒ නිසා මදු printing works. ඒ කියන්නේ මේ පොත් කරලා තියෙන්නේ එයා වෙන අයගෙන්. නමුත් දැන් එයා යාගෙම කියලා ප්‍රකාශන එකක් එයා කරගෙන යනවා. එතකොට හරි මේ කතාව ඇතුලේ ඔන්න මම කැමතිම ටයිප් එක මොකද්ද?
වලව් ටයිප් එක මේකේ තියෙනවා. හරි. එතකොට මේකේ මන්දාරම් නුවර ඔන්න සඳරන්විල කතාව ගොඩ නැගෙනවා. මන්දාරම් නුවර යන ගමනකදී දැකපු යම් යම් සිද්ධි ටිකක් එක්ක දුල්සඳී ඉදුරංගනා කරදගොල්ල මින්දීර් චාප සඳරන්විල අන්න ලස්සන නම් දෙකක් තියෙනවා. හරිම ලස්සන නම් දෙකක්. කොහොමත් මේ නම් ගලපන්න නම් මේ රුවනි හරිම දක්ෂයි. හරි. එතකොට දුල්සඳී කියන්නේ වෙනස්ම ජොබ් එකක් කරන කෙනෙක්. හරිද? එතකොට මේ දුල්සඳීගේ මේ වෙනස්ම ජොබ් එකට කැමති නැහැ යාගේ ගෙදර කට්ටිය. යාගේ ඒ කියන්නේ යත් එක්තරා ඒ කියන්නේ ටිකක් අර පෞල් පරිසරයේ ටිකක් එයාගේ ටිකක් අර තියෙනවා වලව් කියන ටයිප් එක තියෙනවා. ඉතින් මේකට කැමති වෙන්නේ නැහැ. නමුත් මෙයා ඉතින් මෙයාගේ ආසාව කොහොම හරි ඉෂ්ට කරගන්නවා. එතකොට මින්දීර් චාප සඳරන්විල. මින්දීර් චාප සඳරන්විල කියන්නේ මේකේ කතා නායකයා. එතකොට එයාටත් එයා විවාහයක් හොයන ගමන් ඉන්නේ ගෙදරින්. සහ රිසර්ච් එකකට ගෑන් ළමෙක් එනවා සඳරන්විලගේ වලව්වට. මින්දීර්ගේ. ඒ කියන්නේ කවුද එන්නේ? ඔයගොල්ලෝ දන්නවා දැන් එන්නේ කවුද කියලානේ. අනිවාර්යෙන් එන්නේ අපේ මේ ගෑනු ළමයා. දොල්සඳි. එතකොට චාප මේ වෙනකොට ඉන්නේ ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා යාව නැති වෙලා තියෙනවා. ඒ නිසා ඒකේ දුකින් යා ඉන්න කාලේ. එතකොට දොල්සඳි එනවා. දොල්සඳිත් එක්ක මෙයාගේ අමුතුම විදිහේ සම්බන්ධතාවයක් ඇති වෙනවා. গুপ্ত පැත්තක් එහෙම් පිටින්ම තියෙනවා. දොල්සඳීට අමුතුම විදිහේ අත්දැකීම් කීපයකට මුහුණ දෙන්න වෙනවා රාත්‍රී කාලේ යා මේ හිතා ගන්න බැරි විදිහට යම් මෝහණයකට ලක් වෙලා වගේ යම් තැනකට යනවා. සඳරන්විල කියන්නේ හරිම ලස්සන තැනක්. මේ ෆොටෝ එකේ අපිට මේ තියනා නේද මෙතන? මේ කපල් එකක් ඉන්නවා ලස්සන මේ එබිලක්. ඒ කියන්නේ වතුර තියෙන තැනක්. හඳ පායලා සඳරන්විල. එතකොට සඳරන්විල කියන්නේ මේගොල්ලන්ගේ ඉඩමේ තියෙනවා ඈතට වෙන්න විලක්. ඒ විල නිසා තමයි මේගොල්ලන්ගේ සර්නේම් එක නිසා තමයි ඒ විලට ඒ නම වැටලා තියෙන්නේ සඳරන්විල. හරිම ලස්සන තැනක්. එතකොට මෙතන තියෙනවා අමුතු කතන්දරයක්. හරිද? ඔයගොල්ලෝ මේක කියවලා බලන්න ඕනේ. මොකද වෙන්නේ මේ දෙන්නගේ කතාව. හරිම ලස්සන කතාවක්. මේගොල්ලෝ අමුතු දේවල් ගොඩාක් සිද්ධ වෙනවා දුල්සඳීට. විශ්වාස කරන්න බැරි විදිහේ. ඉතින් මේක කියවලා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කතාව කියලා. එතකොට ඇත්තටම හරිම ලස්සනයි. ලස්සනට ලියලා තියෙනවා. ඉතින් රුවනි ගොඩාක් හොඳ කෙනෙක්. රුවනි මගේ වීඩියෝස් බලලා මට ගොඩාක් කමෙන්ට් කරා. මට විශ් කරා සහ මමත් රුවනිට විශ් කරා. රුවනි ලියන් ගොල්ල අපිත් එක්ක තව චිරාත් කාලයක් පොත් ලියාමින් අපිත් එක්ක ඉන්න ඕනේ අනිවාර්යෙන්ම. ලස්සනට ලියනවා. හරිම ලස්සනයි. මේ පොත කියවන්න සහ සඳයහන 1 2 සහ සඳරන්විල ඕගොල්ලෝ අනිවාර්යෙන් කියවන්න යාළුවනේ. මේ පොත් ඕගොල්ලෝ කියවන්න හරිම ලස්සනයි. සහ මේ වගේ කතුවරු අපේ නවකතා ලෝකයට ආශිර්වාදයක්. ඉතින් රුවනිගේ අනාගත කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරන්න ඕනේ. යා බොහොම හිත හොඳ කෙනෙක් සහ බොහොම හොඳ හදවතක් තියෙන කෙනෙක්. සහ මම කැමතියි මේ අවුරුද්දේ කියන්නේ 2025 රුවනිගේ පොතක් එක්ක ඉවර කරන්න. මේ තියෙන යාළුවනේ ආදරේද මට කීවේ. මේ ඇවිල්ලා 2024 2025 නෙවෙයි යාළුවනේ. නමුත් මම අරගෙන තියෙන 2025 ගිය අවුරුද්දේ බුක් ෆෙයාර් එකෙන් ආදරේද මට කීවේ. එතකොට අර අපි කියන නිතරම අර කතා කරපු සයන්ස් ටික් පැත්ත නම් මේකෙත් නැහැ. ඒ වගේ පොතක් තාම රෝනි ළඟදි කරලා නැහැ. මේකේ තියෙන්නේ ඇත්තටම ආදර කතාවක්. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. යාළුවෝ දෙන්න අතරේ ඇති වෙන ආදර කතාවක්. ශහීනා ඉන්නවා, විසල්යා ඉන්නවා. එතකොට ඇත්තටම එක්තරා මැරෙක් වගේ කොල්ලෙකුට විසල්යා ගැන ආදරයක් ඇති වෙනවා. එතකොට විසල්යව පරිස්සම් කරන්නේ මේ ශහීනා හැමතිස්සෙම. එයා කැමති නැහැ පොඩ්ඩක්වත් අර කෙනා එක්ක ඇති වෙන ගෞරව එක්ක ආදර සම්බන්ධයක් ඇති වෙනවට කැමති වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මෙන්න මේ ගැටනේ තමයි මේකේ යන්නේ. හැබැයි මේකේ මුල්ම හරියෙදිම ගෞරව විසල්යාගේ ගෙදරට ගිහිල්ලා ගෙදර අයගෙන් කැමැත්ත අරගෙන මේක විවාහයක් කරන තැනට එනවා මුල්ම කොටස්වල. නමුත් ශහීනගේ නරකම නරක විදිහේ ප්ලෑන් එකක් හින්දා ඒ දෙන්නගේ වෙඩින් එක දවසේදීම ඒ දෙන්නගේ වෙඩින් ඒ සම්මතතාවය කැඩිලා යනවා. ඒකට හේතුව වෙන්නේ ශහීනා. එයා බොහොම කුරීරු විදිහට විසල්යා සහ ඒ ගෞරව ඈඩ් කරනවා. එහෙම කරන්න හේතුව වෙන්නේ ශහීනගේ හිතේ මේ ගෞරව ගැන තියෙනවා. ඔන්න ඔකයි කතාව. හොඳම යාළුවට එයා කරන්නේ නරකම නරක වැඩක්. ඉතින් ඇත්තටම අපිට
මේ කතාව කියවන් යනකොට ශහීනා ගැනත් මුලින් ලොකු තරහක් ඇති වෙනවා. පස්සේ කතාව කියවගෙන ඉස්සරහට යනකොට තමයි තේරෙන්නේ මේ ශහීනා කියන චරිතය කොහොමද මේ ගෞරවගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. ඒක ඔයගොල්ලෝ කියවලා හොයාගන්න. සහ අවසානයේදී මේ දෙන්නගේ කියන්නේ මේ වැරදි වැටහීම ඉවත් වෙලා විසල්යා සහ ගෞරව එකතු වෙනවද? ශහීනට මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ ජීවිත කොහොමද ගෙවෙන්නේ? මේ කතාව තමයි මේ පිටු 280ක් ඇතුලේ තියෙන්නේ. සහ මේක 1350යි. සංක ප්‍රකාශකයෝ තමයි මේකත් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කතාව කියවලා තේරුම් ගන්න යාළුකම මැද්දට ආදරයක් ආවම ඇත්තටම මොකද වෙන්නේ? ඒ නිසා ඔයගොල්ලෝ මේක කියවලම තේරුම් ගන්න යාළුවෝ ආදරවන්තයින් වුණාම මොකද වෙන්නේ? සහ අපේ ළඟම ඉන්න අය කොහොමද අපිට නපුරු කන්දුෂ්ටකම් කරන්නේ? ඉතින් ඕක අපි කියවලම තේරුම් ගමු. ඉතින් මම අද පොත් 4ක් ගෙනාවා. වේගෙ වැඩිද දන්නෙත් නෑ. නමුත් අපි රෝනි ලියන්ගොල්ලගේ පොත් ටික ඉවර කරගන්නත් ඕනේ. මොකද මේ පොත් හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ එහෙනම් මං හෙටත් එන්නම් ආදරෙත් අරගෙන පොත් ගොල්ලී ආදරේ.